අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරෝධ්‍යන්ති තේසං උපසමෝ සුඛෝ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පච්චිත්වා නිරෝධ්‍යන්ති තේසං උපසමෝ සුඛෝ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පච්චිත්වා නිරෝධ්‍යන්ති තේසං උපසමෝ සුඛෝ මේ මොහොතේ විශේෂයෙන්ම හිමිටාන ශ්‍රී අභිනවරාම විහාරස්ථානයේ සියලු මහා සංඝ රත්නයේ ඒ වගේම හිමිටාන ශ්‍රී අභිනවරාම විහාරස්ථ ශාසන වර්ධන දායක සභාවේ හිමිටාන ශ්‍රී අභිනවරාම විහාරස්ථ ශ්‍රී සෝමරත්න දහම් පාසලේ ගුරුවරු බෞතුන් සහ සියලුම දුවා දරුවන්ගේ සංවේගයෙන් මේ පින්වත් සෑම දෙනා වෙනුවෙන් පිරිනවමින් ඉතාමත් ගෞරවාන්විත මහා සංඝ රත්නය මෙම ස්ථානයට වැඩම කරලා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙමින් දහත් ගිලන්පස මතක වස්ත්‍ර මහා සංඝ රත්නය උදෙසා පූජා කළ දානමය කුසලයක් වගේම අනිත්‍ය ප්‍රසංයුක්ත ගාථාවන් මෙනෙහි කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් භාවනාමය කුසලයක් අත්පත් කරගෙන ඒ අත්පත් කරගත්තා වූ සීල කුසල අනුසංසයන් නිමල් ආර්ය වංශ මෙතුන්ගේ ප්‍රාණකාරයාට හේතු වේවා වාසනාව වේවා එතුමාගේ ළඟ සාංශාරික ගමන සුඛේ සුවපත් යහපත් සුගතිගාමී භව ගමනක් වෙත්වා සාංශාරික ගමන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිමී සනසෙත්වා කියන හැඟීමෙන් අපි පෙන් වාදනය අතට අරන් ඉදම් මේ ඥාතීනං හොතු සුඛිතා හොතු ඥාතයෝ කියන ගාථාවන් කියලා පෙන් වල පින් අනුමෝදනාවන් සිදු කරා. යතා වාරිමා පුරා පරිපූර්ණන්ති සාදරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා දින්නම් පවට්ට ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති චිතං පච්චිතං තුයං සබ්බමේව සමිජ්ජතෝ පුරන්තු මනිජෝති රසෝයතා ඉච්චිතං පච්චිතං තුයං සබ්බමේව සමිජ්ජතෝ පුරන්තු චිත්ත සංකප්පා මනිජෝති රසෝ ඉච්චිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතෝ සබ්බේ පුරන්තු චිත්ත සංකප්ප ඡන්ද පන්න රසෝයතා අද පූජ්‍ය කපුගඩොළු මහා සංඝයා වහන්සේ නැස්ථානයේ සැපමිනි පාපුන්ට දවස් තුනක් ඔබ අප හැම මේ මොහොත ගත කරන්නේ නිමල් ආර්ය වංශ මෙතුණුන්ගේ අවසන් කටයුතු නිමා කරන මේ වෙලාවේ වැලියන්දුටිය ශ්‍රී මහාරාම විහාරස්ථානයේ කුලූපක හිතවත් ගායක මහතෙක් වන අතර අප විහාරස්ථ ගායක සභාවේ සභාපති සාමවිසුරු නාගරික මන්ත්‍රී සායි වික්‍රමසිංහ මහත්මයාණන් ඇතුළු සම්භාවනීය ගායක සභාවේ පිරිස දැන් පැමිණ සිටින බව මට පේනවා. කොහොම නමුත් නිමල් ආර්ය වංශයන් පිළිබඳව අමුතු ටිප්පණි අටුවා ටීකා විග්‍රහ නොකළාට මෙතන ඉන්න හැම කෙනෙක්ම නිමල් යනු කවුරුද යන්න
හොඳින් දන්නවා. ආයතනයක ලක්ෂණ ආයතනේ නිර්මාතෘය වශයෙන් ශේ කාර්ය භාරයේ සමාජීය වශයෙන් ඉටු කළ කාර්යය. ඒකම මෙනෙහි වශයෙන් ඇගීමට ලක් කරන්නේ මිනිහෙක්ගේ තියෙන්න ඕන මොනවා හරි දෙයක් කියන එකයි. මිනිහෙක් උපන්නාට මේ ලෝකෙ වැඩිලා මන්දි උපන්නාට ලෝකේ නමුත් නිමල් තුල තිබිච්ච මානසික ගුණාංග ඉද ජනක අවස්ථාවක උනත් අපි කාටත් වැළඳ පේනවා. සත්පුරුෂ පුද්ගලෙක් දුෂ්යන්තලාට ඒ යායුතු මාර්ගය තාත්තා හොඳට කියලා දුන්නා. පහදලා දුන්නා. එනිසා එවැනි පුතු මම හිතන්නේ චන්දේම රට බොම්බුරදල් මම ඉතින් කතා කරලා චන්දේම නෑ මම කියවිලා. එන චන්දේමයි දුෂ්යන්තයි දරුවෝ දෙන්නෙක් වශයෙන් සමාජයට බරක් ඇතුව කටයුතු කරන්නට තාත්තයි කියන්නේ නෑ. දුෂ්යන්ත විශේෂයෙන්ම සමාජ ශාස්ත්‍රයේ උසස් නිලතරාන්තර ධර්මෙන් තාත්තාගෙන ආයේ පොත් කටයුතු ඉදිරියට කරගෙන යන තරම් බුද්ධියක් තියෙන්න ඕන. එනිසා අවසාන වශයෙන් සඳහන් කළ යුතුව පවතින්නේ තථාගත දේශනාවට අනුව අපි කවුරුත් එනවා යනවා. ඉන්නේ කොහෙද? කම්බලෙම. ගෙන මොනවද? මුකුත්ම නැහැ. යන්නේ කොහෙද? යන තැන අපි කරගන්නා වූ කර්ම ශක්තියින්ද අනුව සිදුවෙන බව කල්පනා කළ යුතුයි. ඒ නිසා වාසනාවන්ත පින්වත අපි කොච්චර සම්භාවනීයත්වයට හෝ ශ්‍රේෂ්ඨත්වයට තුළ හෝ කොච්චර ඇගීම් කළත් අපි මරණ මිනිස්සු වාසේ කල්පනා කළ යුතු පවතිනවා. ඒ නිසා හිතට හොඳට මේක අධ්‍යයනය කරලා නිමල් ඔබ යායුතුමාවට අපිත් යායුතුමයි. එනිසා සහෘදෙක් වශයෙන් ඔබට කරන ගෞරවය ඔබගේ දේහයේ දේශ බලා අපිත් ඔය ගමනේ යන නිසා ඔබට පින් ලබා ගන්න අපිත් මේ අවස්ථාවේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ලක්ෂණත්‍රය ගැන හොඳින් හිතලා අපි මැරෙන මිනිස්සු වශයෙන් කල්පනා කරලා ඔබට කරන ගෞරවයක් වශයෙන් අපි ඒ අනුව කටයුතු කිරීමට බෞද්ධයන් වශයෙන් හෝ වේවා අබෞද්ධයන් වශයෙන් හෝ වේවා කටයුතු කළ යුතුයි කියන සංකල්පය අවසාන වශයෙන් මම මේ අවස්ථාවේ මතක් කරනවා. යහපත් ජීවිතයක් ගත කළ සමීක් වශයෙන් හොඳ යුතුයකම් ඉටු කළ පියෙක් වශයෙන් දරුවන්ගේ සෙනෙහස දිනාගෙන ඔවුන්ගේ දියුණුවට අතීත දුන්නු. සහෝදරයෙක් වශයෙන් අන්‍යෝන්‍ය සුවතත්වයට මඟ පෑදූ නිමල් මහතාණන් ඔබට නිවන් සප ලැබේවා. අපටත් මේ හේතුවෙන් ඒ අනුව කටයුතු සිද්ධ වේවා. කෙලවර මේ හේතුවෙන් බලෙන් නිමල් මහත්මයාට අජරාමර සංඝයාට අතුතුම් අමාමා නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේට සහභාගී වෙච්ච ඔබට මේ අම්බලන් ජීවිතේ කපකොට ලබන උසම් සාන්ත ලක්ෂණ අමාමා නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. වෙලාව දැන් 4යි අපේ වෙලාව තියෙන්නේ 5ටයි ඒ වුණා විනාඩි 15ක් 20ක් විතර අපි මේ අවස්ථාව ගත කරනවා. ඒක කතාවක් තියෙනවා, සුළු කතාවක් තියෙනවා. විනාඩි 15කින් අපි මේ ස්ථානයෙන් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේ කතාවක් වශයෙන් මේ ස්ථානයේට සැපෙමිනි එකම කතාවයි කතා ගොඩාක් අපිට ආරාධනා කරලා තියෙනවා. ඒ වුණත් අපිට මේ වෙලාවේ ඇත්තට කතා දෙන්න විදියක් නැහැ. ඒ පවුලේ උදවිය සඳහන් කරනවා සමාධි වදනය කරන්න එකම කතාවයි දෙන්නේ. සුළු කතාවේ මේ අවමංග සභාව උත්සවයේ කටයුතු නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රසිද්ධ පුවත්පත් ලේඛක උපාලි වනිගොතිද මහතුමාට නිමල් ආරියවර්ධන මහත්මයා වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කරලා එතුමාගේ ගුණ කදම්බේ සිහිපත් කරන හැටියට එතුමා ශ්‍රී ලංකා පොත් ප්‍රචාර සංගමේ ගරු ලේකම් මහතුමා එතුමාට ආරාධනා කරනවා මම එතුමාට මේ රිස්ට්‍රික්ෂන් දාවේ මේ කතා කරන හැටියට අපි සදා කරන කෙනෙක්